බලන්න හොඳට වර්ධනය වෙච්ච peer පැලයක් හොඳට කප්පාදුවත් කරලා තියෙනවා. බැලු බැලමට නම් රෝගයක් මොකුත් පේන්නත් නැහැ. මලුත් පිපිලා තියෙන්නේ. හැබැයි අපි මේ peer ගහේ යටපැත්තෙන් බැලුවොත් මෙන්න බලන්න සුදු මැස්සාගේ හානිය හොඳටම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හොඳට දැක ගන්න පුළුවන් මෙන්න බලන්න හොඳටම ව්‍යාප්ත වෙලා තියෙන මේ රෝගය. ඉතින් මෙන්න මේ රෝගය පාලනය කරන්න සරල බෙහෙතක් හදාගන්න ආකාරය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතාමත් සරලයි. ජලය ලීටරයකට සබන් කුඩු මේස හැඳි එකක් වශයෙන් පාවිච්චි කරලා ජලය ලීටර් 4කට මම සබන් කුඩු මේස හැඳි 4ක් දාලා ද්‍රාවණයක් සාදාගෙන මේකට ස්ප්‍රේ කරන්න හදන්නේ. ඉතින් බලමු අපි ඒක කරගන්න විදිය. ඉතින් මේ ජලයට සබන් කුඩු ටික දාලා හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරලා ස්ප්‍රේ ටැංක් එකට දාලා ස්ප්‍රේ කරන්න හදන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ටැංක් එකක් ගන්න ඉතාම පහසුයි. මේක ස්ප්‍රේ ටැංක් එක බැටරියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ ටැංක් එකක් තියෙනවා නම් ගොඩක් පහසුයි මේක ස්ප්‍රේ කරගන්න. දැන් සකස් කරගත්ත ද්‍රාවණය ස්ප්‍රේ කරන්න යන්නේ. ඉතින් මේක ස්ප්‍රේ කරන විට කොළවල දෙපැත්ත ඉහළ සහ යටිපැත්ත දෙපැත්තම හොඳට තෙමෙන්න ස්ප්‍රේ කරගන්න සහ හොඳට මුළු ගහම ආවරණය වෙන විදියට හොඳට ස්ප්‍රේ කරගන්න. අනිවාර්යෙන් මම මේකේ ප්‍රතිඵල කියලා ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මම මේක දවසක් කර දවසක් 3 පාරක් විතර ස්ප්‍රේ කරලා සතියකින් පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ page එකත් එක්ක රැඳිලා ඉන්න. page එක follow කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි බලමු මේ සකස් කරගත්ත ද්‍රාවණයේ ප්‍රතිඵල කොතරම් සාර්ථක වේවිද කියලා. එහෙනම් බොහොම ස්තුතියි.